මොනවා කළත් ඔයාගේ කොණ්ඩේ වැවෙන්නේ නැද්ද? එහෙනම් අද ඉඳන් කවුරුත් නොකියන විද්‍යාත්මකව ඔප්පු වුණු මේ අමුතු රහස් 6 දැන්ම පටන් ගන්න. පළවෙනි රහස කොට උරය සාමාන්‍ය කපු කොට උර වෙනුවට සිල්ක් හෝ සටින් කොට උරයක් පාවිච්චි කරන්න. මොකද කපු රෙදි වලට කෙස් ගස් ඇතිල්ලීමෙන් කොණ්ඩේ කැඩී යන එක සිල්ක් රෙදි නිසා සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දෙවෙනි රහස පීරන ක්‍රමය. කොණ්ඩේ පීරද්දී උඩ ඉඳන් පල්ලෙහාට පීරන්න එපා. මුලින්ම කෙස් අග කොටසේ ගැට ඇරලා ඊට පස්සේ උඩ ඉඳන් පීරන්න. එතකොට කෙස් ගස් ඇදිලා මුලින්ම ගැලවී යන එක 80%ක් අඩු වෙනවා. තුන්වෙනි රහස පනාව ප්ලාස්ටික් පනා වෙනුවට ලී පනාවක් පාවිච්චි කරන්න. ප්ලාස්ටික් පනාවලින් හිස් කබල පීරද්දී හැදෙන ස්ථිතික විද්‍යුතය නිසා කෙස් මුල් දුර්වල වෙන එක ලී පනාවෙන් වැළකෙනවා. හතරවෙනි රහස නෑමෙන් පස්සේ තෙත කොණ්ඩේ රළු තුවා වලින් තදින් පිසදමන්න එපා. ඒ වෙනුවට පරණ කොටන් ටී-ෂර්ට් එකකින් ඔතල් තබන්න. මොකද තෙත වෙලාවට කෙස් ගස් හරිම දුර්වල නිසා රළු තුවා වලින් ඒවා ලෙහෙසියෙන්ම කැඩී යනවා. පස්වෙනි රහස ට්‍රිම් කිරීම. මාස 3කට සැරයක්වත් කොණ්ඩේ අග කෙළවරවල් ස්වල්පයක් කපන්න. මොකද අග පැලුණු කෙස් ගස් නිසා මුළු කෙස් ගසම මැරී යන එක මේකෙන් අතර වෙලා කොණ්ඩේ නිරෝගීව වැවෙනවා. 6 වෙනි රහස ඩයට් කිරීම. බාහිර සත්කාර විතරක් මදි. දිනපතා තඹපු බිත්තරයක්, රටකජු හෝ නිවිති ආහාරයට ගන්න. මොකද කොණ්ඩේ හැදිලා තියෙන්නේ කෙරටින් ප්‍රෝටීනය නිසා. ඇඟ ඇතුළට පෝෂණය දීමෙන් කෙස් ගස් වේගයෙන් වවන්න පුළුවන්. මේ රහස් 6ම හේතුත් එක්කම දැනගත්තානේ. අද ඉඳන්ම කරලා වෙනස ඔයාම බලන්න. හැමෝම නොකියන මෙවැනි සැබෑ සෞඛ්‍ය රහස් හැමදාම දැනගන්න දැන්ම අපේ ලයිෆ් හෝම් SL channel එක subscribe කරන්න.